තෙරුවන් සරණයි. අපේ බුදුරජාන් වහන්සේ තුන් වාරයක් ලංකාවට වැඩම කළ ලංකාවට පුදුම ආශිර්වාද කළා කියලා. සරුවක්ඥන් වහන්සේ පිටදී වදාළ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛා බෝධීන් වහන්සේ ලංකාවේ පමණයි වැඩ ඉන්නේ. බුද්ධ ගයාවේ බෝධීන් වහන්සේ තුන් වාරයක්ම අපවත් වුණා. දැන් හතරවෙනි බෝධිය තමයි දැන් තියෙන්නේ. නමුත් ශ්‍රී ලංකාවේ දක්ෂිණ ශාඛා ශ්‍රී මහා බෝධීන් වහන්සේ හතින් වැඩ ඉන්නේ. එවැගේම සරුවක්ඥ ශ්‍රී දේහි නොබිඳුණු ධාතුන් වහන්සේ සත්නම අතරින් පස් නමක්ම ලංකාවේ වැඩ ඉන්නේ. ඒකෙන් ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ දෙනම, එවැගේම දලදා වහන්සේ දෙනම. එවැගේම ද්‍රෝණයක් කියන්නේ නැලි දෙකක්ම බුදුරැස් විහිදුවමින් වැඩ ඉන්නේ එකම තැන ලංකාවේ රුවන්වැලි මහා චෛත්‍යරාජයන් වහන්සේ. ඔය වගේම බුද්ධ ශාසනයේ මුල් බැස ගැනීමෙන් මහ පොළොව කම්පාවිතව බුදු සසුන පිහිටියේ ශ්‍රී ලංකාවේ. ත්‍රිපිටක ධර්මයේ ලියවුනේ ශ්‍රී ලංකාවේ. අර්ථ කතා ලියවුනේ ශ්‍රී ලංකාවේ. ටීකා ග්‍රන්ථ ලියවුනේ ශ්‍රී ලංකාවේ. ලංකාවේ තමයි සම්බුද්ධ ශාසනය ඈත කාලයේ පටන් බැබලෙමින් පැවතුනේ. එක ඇඟිල්ලක් දික් කළ කියන්න බෑ කියන මෙන්න මේ ස්වාමීන් වහන්සේ පමණයි මාර්ගඵල ලබා නැත්තේ කියන තරමට ලංකාවේ ආර්යයන් වහන්සේලා සුලභව වැඩ සිටියා. උදේවරුේ අහසෙන් ගමන් කරන ආර්යයන් වහන්සේලා නිසා වීපැදුරක් වේලා ගන්න බෑ කියනවා ගෙවල් වල මව්වරුන්ට. ඒ තරම් ආර්යයන් වහන්සේලාගේ සංචාරයේ අහසේ පැවතුණා කියන උදේවරුේ පින්නපාත චර්යාවන්දිට වඩන වේලාව නිසා. ඔය විදිහට අපේ ලංකාවේ රුවන්වැලි චෛත්‍යරාජයන් වහන්සේගේ මුල්ගල් තබන උත්සවයට 96 කෝටියක් රහතන් වහන්සේලා ලක්දිවට වැඩම කළා තියෙනවා. ලංකාවේ වැඩ සිටියේ සංඝයා ගණන් කරන්න බෑ කියනවා. ඒ වගේම මේ උත්සවයේ පමණක් නෙමේ ධාතු නිදානෝත්සවයේත් ඒ වගේම සිද්ධ වුණා. රජතුමාගේ අභාව මේ සිදු වෙන දවසෙත් ඔය වගේම 96 කෝටියක් තරම් මහා රහතන් වහන්සේලා ලක්දිවට වැඩම කළා තියෙනවා. ඔය දේට ආශ්චර්ය සිදුවීම් වලින් ලංකා මොනතරම් වාග්යවන්ත රටක්ද, මොනතරම් සතුරු උපද්‍රව ආවත් ලංකාවේ බුද්ධ ශාසනය අතුරුදහන් වුණේ නැහැ. කලින් කලේ යටපත් වුණ නමුත් නැවත නැවත බුදු සසුන නිර්මලව පවතිනවා. බුරුම රට, තායි රට වැනි තේරවාද බෞද්ධ රටවල් වල ලංකාවට පුදුම ගෞරවයක් දක්වන්නේ. බුරුම රට ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා කියන්නේ අපට මේ බුද්ධ ශාසනය ලැබුණේ ශ්‍රී ලංකාවේ. ත්‍රිපිටක ධර්මයේ ලැබුණේ ශ්‍රී ලංකාවේ. අර්ථ කතා ටීකා ලැබුණේ ලංකාවේ. භාවනා ක්‍රම ලැබුණේ ශ්‍රී ලංකාවේ. නිසා අපි ලංකාවට බොහොම ගෞරව කරනවා කියලා. තායිලන්තෙත් එහෙමම කියනවා. මේ නිසා ලංකාවේ හැම අතකින්ම ගෞරව ආදරයට පාත්‍ර වූ පුණ්‍ය භූමියක් හා සමාන රටක් බැවින් මේ තරම් ප්‍රතිරූප දේශයක් ලෝකයේ ඇතේ කියා කියව නොහැකි වෙනවා. එනිසා එවැනි ශ්‍රී ලංකාවක අපි උපන්නා. එයිනොත් දක්ෂිණ ලංකාවේ උපන්නා. ඈත කාලයේදී ඔය පිහිටි රට ආදී රටවල බොහෝ සතුරු උපද්‍රව ඇති වුණත් මේ දක්ෂිණ ලංකාව ඉදිරිපත් වෙලා තමයි රට බේරගත්තේ, ශාසනය ආරක්ෂා කරගත්තේ. දුටුගැමුණු රජතුමා පවා පහළ වුණේ මේ දක්ෂිණ ලංකාවේ. දක්ෂිණ ලංකාවේ උපන්න වීර පුත්‍රයෝ තමයි බුද්ධ ශාසනය උදෙසා පුදුම සටන් කරලා බේරගෙන තියෙන්නේ. අදත් එහෙමයි. එනිසා ශ්‍රී ලංකාව ඒ අතින් හරිම වාසනාවන්තයි. ඒ ලංකාවක අපි නිකන් උපන්න නෙමෙයි. ලංකාවේ මුස්ලිම් ගෙදරක උපන්නා නම් අපට වැඩක් නැහැ. කතෝලික ගෙදරක උපන්නා නම් වැඩක් නැහැ. අන්‍ය ආගම්කාරකෝ ගෙදරක උපන්නා නම් වැඩක් නැහැ. අඳගොළු බීරි උම්මත්තකෝ මන්ද බුද්ධික උපන්නා නම් ගන්න වැඩක් නැහැ. නමුත් අපි හොඳ කල්යාණ මිත්‍ර දෙමව්පියන් ඇතුව කල්යාණ මිත්‍ර ගුරුවරුන් ඇතුව අපට මේ මනුලව දියුණුවට මඟ පෑදුනා. මේක සසරදී අපි කරගන්නා ලද දාන සීල භාවනාදී විශාල කුසලයක ඵල විපාකයක්. අපි නැවත තමයි හිතන්නේ මතන්නේ ප්‍රාර්ථනා කරන්නේද මේ බුද්ධ ශාසනය ආරක්ෂා කර ගනිමින් අපේ දෙලොව දියුණුව නිවන් මාර්ගය ගන්න ලැබේවා කියන මේ ප්‍රාර්ථනාවයි.